සුමේද කියලා බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටියා. එක්තරා තාපසයෙක් තමන්ගේ විඥාණය දියුණු කළා. විඥාණය දියුණු කරලා විද්‍යාධරයෙක් වශයෙන් 이르දි බලෙන් ගමන් කිරීමේ හැකියාව උපදවා ගත්තා. මේ විද්‍යාධරය දවසක් හිස් අවකාශයේ සැරසරමින් යනකොට මේ සුමේද කියන ලෞතුරා බුදුහාමුදුරුවෝ පර්වත ප්‍රාන්තයක විශාල කන්දක් බුදුනේ ස්වර්ණ වර්ණ බුදුරැස් විහිදුවමින් වැඩ සිටිනවා. මේ විද්‍යාධරයේ සිත හරියට සමාධිගත වුණා. සිත පැහැදුණා. සතුට වීම කොච්චරද කියනවා නම් මෙයාට පූජා කරන්න දෙයක් ඒ වෙලාවේ අතේ තිබුණෙත් නැහැ. මෙයා මොනවද කරන්නේ? මෙයා ගිහිල්ලා ටක් ගාලා කිනිහිර මල් 3ක් කඩන් ඇවිල්ලා පූජා කළා. බොහෝම ලස්සන කිනිහිර මල් 3ක් ගෙනල්ලා සුමේද බුදුරජාණන් වහන්සේට සද්දාසිතින් පූජා කළා. සද්දාසිතින් පූජා කරලා මේ තවුසා සතුටට ප්‍රමෝදයට පත් වුණා. මම කිනිහිර මල් 3ක් ලෞතුරා බුදුහාඳුරන්ට පූජා කළා නේ කියලා. පූජා කරලත් සතුටු වුණා. මෙයා බොහෝම සන්තෝෂෙන් කාලයාගේ ඇවෑමෙන් මිය පරලෝ ගිහිල්ලා තව්තිසා දිව්‍ය ලෝකෙ උපදිනවා. එයාට ලැබෙනවා යොදුන් 30ක් දිග, යොදුන් 30ක් පළල, යොදුන් 60ක් උස දිව්‍ය විමානයක්. මේ පුද්ගලයා දිව්‍ය ලෝකේ දිව්‍ය සැප සම්පත් විඳිනවා. දිව්‍ය ආත්ම 500ක්. නැවත මනුස්ස ලෝකෙට ඇවිල්ලා මනුස්ස ලෝකේ සක්විති රජකම් විඳිනවා ආත්ම 300ක්. තවත් බොහෝ කාලයක් සුගති ආත්ම වලමයි ඉපදුනේ. ඉපදිලා මගේ ලෞතුරා බුදුහාමුදුරුවෝ ಭಾರತේ පහළ වුණු දවසේ මේ දේවතාව ಭಾರತේ පහළ වුණා. පහළ වෙලා පසු කාලීනව පැවිදි වුණා. උන්වහන්සේ අපි හඳුන්වන්නේ උත්තර මහරහතන් වහන්සේ කියලා. උත්තර මහරහතන් වහන්සේ දේශනා කරනවා මම බොහෝ කාලයක් සැපවත් ජීවිත ගත කළා. කරපු පින කුමක්ද? කිනිහිර මල් 3ක් පූජා කරලා. දැන් අපිත් අද කාලේ පූජා කරනවනේ බුද්ධ පූජාව එහෙම. අපි පූජා කරනකොට අපි යම් දෙයක් පූජා කරන්නේ බුදුහාමුදුරන්ට මොන සිතින්ද? පූජා කරනවා කියන අරමුණ තියනවා. හැබැයි අපි ප්‍රතිමා වහන්සේට, චෛත්‍ය රාජයන් වහන්සේට, බෝධීන් වහන්සේට අපි පූජා කරනවා. අපේ හිත එතනින් පරතරට යන්න ඕන පින්වතුනි. අපි මේ පූජා කරන්නේ ජීවමාන බුදුහාමුදුරන්ට. අපි යම් දෙයක් පූජා කරනව නම් පූජා කළ යුත්තේ මේ ජීවමාන බුදුහාමුදුරන්ට පූජා කරනවා යයි සිත තුළ බුදුරජාණන් වහන්සේ ජීවමාන කරගෙන. ඒ නිසා සුමේද බුදුරජාණන් වහන්සේට කිනිහිර මල් 3ක් පූජා කරපු උත්තර මහරහතන් වහන්සේ එදා පටන් සුගති ආත්ම වලම ඉපදිලා මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණුදා උත්තර නමින් ඉපදිලා රහත් භාවයටත් පත් වුණා.